ඉවසීම තරම් ශ්‍රේෂ්ඨ අන්‍ය වූ ගුණයක් නැති තරම්. යෝ කෝපනෙය්යේ න කරෝති කෝපං න කුජ්ජති සප්පුරිසෝ කදාචි. කුද්ධෝපි සෝනාවි කරෝති කෝපං තං වේ නරං සමන මාහු ලෝකේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්පුරුෂයා කිසිම කාලයක කේන්ති ගන්නෙ නැහැ. කිපුණත් පරුස වචන කියන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙකුට තරවටු කරන්නේ නැහැ. යමෙක් කිපිය යුතු කරුණේ කිපෙන්නේ නැත්නම් ආන්නේ නොකිපෙන කෙනාට තමයි මේ ලෝකේ ශ්‍රමණයා පැවිද්දා කියලා කියන්නේ. බැලුව බැලමට තේරෙනවා මෙතන නම් ද්වේෂයක් තරහක් ඇති කරගන්න කාරණයක් තියෙනවා. නමුත් අන්න එතනදි ද්වේෂයක් තරහක් ඇති කරගන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක ශ්‍රේෂ්ඨයි. ඒක අතිශයින්ම උදාර ගුණයක්. ඒකට තමයි ඉවසීම කියන්නේ. ඒකට තමයි දරා ගැනීම කියලා කියන්නේ. එනිසා මේ වගේ ජන සමාජයක ජීවත් වෙද්දී ඉවසීම දරා ගැනීම ඒකාන්තයෙන් අත්‍යවශ්‍ය වෙනවා. අපට බොහෝ දේවල් ඉවසන්න සිද්ධ වෙනවා. තමන් වෙනුවෙන් අනුන් වෙනුවෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉවසීම කියන්නේ ඒ තරම් උදාර ගුණයක්. කටයුත්තේ පසුබැසීමට, ඒ වගේම ධෛර්ය වීරිය නැතිවීමට කරන දේවල් තියෙනවා. කටයුත්තේ පසුබහින්න, ධෛර්ය වීරිය නැති වෙන්න, බිය වෙන්න, ශෝක වෙන්න, ලැජ්ජා වෙන්න, කෝප වෙන්න, කලකෝලාහල නඩුහබ ඇති කරගන්න මේවට හේතු වෙන දේවල් කාලෙන් කාලෙට ජීවිතවලට ලං වෙනවා. වරින් වර ඒවා ජීවිතවලට පැමිණෙනකොට ආන්නේ හේතුන් නිසා වෙනසකට නොපැමිණ තමන්ගේ ජීවිතය යම් කෙනෙකුට පවත්වන්න පුළුවන් නම් ඒන් අදහස් කරන්නේ හිතේවත් ද්වේෂයක් ඇති කරගන්නේ නැතිව අකම්පිතව මේවට මුහුණ දෙන්න පුළුවන් නම් අන්නේ ස්වභාවයට කියනවා ඉවසීම කියලා. ඒ වගේම නොම ඉවසිය යුතු අවස්ථාවකුත් තියෙනවා. කුමක්ද නොම ඉවසිය යුතු අවස්ථාව? හිතට ඇතිවන රාගය, හිතට ඇතිවන ද්වේෂය, හිතට ඇතිවන මෝහය, පාපය, පලිගැනීම් චේතනා, අකුසල චේතනා, මෙන්න මේ වගේ දේවල් ඉවසන්න යන්නේ නැහැ. මේ වගේ දේවල් හිතේ ඉවසා තබා ගත්තොත් ඒකෙන් බලවත් හානියක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි වේවා පැවිදි වේවා හොඳ ඉවසීමක්, හොඳ දරා ගැනීමක් ඇති කර ගන්නම ඕන මේ සසර දුකින් නිදහස් වීම පිණිස කටයුතු කරනවා නම්. බුදුරජාණෝ දේශනා කරනවානේ ඉද භික්කවේ භික්ඛු කමෝ හෝති සීතස්ස. මේ ශාසනයම් භික්ෂුවක් සීතල ඉවසනවා, උණුසුම ඉවසනවා, දිගච්ඡාය, පිපාසාය, ඩංසමකස වාතාතප සිරින් සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචන ප්‍රධාන uppannānaං සාරීරිකානං වේදනානං මේ විදිහට දේශනා කරනවානේ. නොඑක් විදිහේ නපුරු වචන සා පිපාසාදී දුක් මෙසි මදුරු පීඩා මේවා කොච්චර හරි ජීවිතවලට එනවනේ. මේ හැම දෙයකටම ගැටි ගැටි කිපි කිපි ඇවිස්සි යන්න ගියොත් ඒ පුද්ගලයාට ද්වේෂයෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නැහැනේ. තරහෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නැහැනේ. ඒ නිසා මේ දේවල් ජීවිතවලට පැමිණෙද්දී ඉවසීමම පුරුදු කරගෙන, දරා ගැනීමම පුරුදු කරගෙන මේ දේවල් වලින් බේරීම ආරක්ෂා වීම පිණිස යමක් කළ යුතුයි. නමුත් එසේ කළත් මේ දේවල් ඉදිරියේ හිත ද්වේෂයට රාගයට බැස ගන්න නැතුව පවත්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන ලද ඉවසීම කියන්නේ. වේදනානං දුක්ඛානං තිබ්බානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං. ඔන්න බලන්න මේ දරුණු වේදනාවන් ගැන බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කරන්නේ. ශාරීරිකව හටගන්න ඊටා දුක්ඛදායක තිවුණු වූ රළු වූ කටුක වූ ඉවසන්නම බැරි අමිහිරි පානහරාන. ඒ කියන්නේ ජීවිතේ නැති කරන වේදනා ඇති වෙනවා නම් අධිවාසික ජාතිකෝ හෝති. ඒවා ඉවසන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. හඬලා වැළපිලා කෑකෝ ගහලා වැඩක් නැහැ. අන්නයට දොස් කියලා වැඩක් නැහැ. බලන්න මෙන්න මේ මට්ටමක ඉවසීම අපි හදා ගන්නට වෙනවා. කවදා හෝ දවසක මේ සසර දුකෙන් අත මිදෙන ප්‍රතිපදාව වැඩෙන්නට නම්. එහෙම නැත්නම් ඉවසීම වෙනුවට එයාගේ ජීවිතේ වැඩෙන්නේ වෛරය, මානසික ගැටීම. කොච්චරනම් කරුණු තියෙනවද අපේ මේ ජන සමාජයේ හිතක් දූෂ්‍ය වෙන්නට. ඉතින් ඒ නිසා මෙහෙම ජන සමාජයක ජීවත් වෙද්දී ජන සමාජයට ඕන විදියට, අන්‍යයන්ට ඕන විදියට අපේ හිත දූෂ්‍ය කරගන්නවද? එහෙම නැත්නම් මේ පිරිසුදු ධර්මයට අනුව සිත පිරිසුදු කරගෙන ඉවසීම දරා ගැනීම ඇති කරගන්නවද කියලා ඔබම තීරණය කරන්න. පැවිද්දෙක් නම් ඉවසීමක් නැත්නම් මහානකම කිසිදාක පවත්වන්න බෑ. ගිහියෙකුට ගිහිකම උනත් හරියට කරන්න බෑ ඉවසීමක් නැත්නම්. පුංචි තැනක ඉවසන්න බැරිකම නිසා මිනිසු මොන තරම් අමාරුවේ ලෝකේ වැටෙනවද? ඒ නිසා මේ ඉවසීම කියන ගුණය ඇති කරගත්තොත් මහා පුදුම දියුණුවක් ලබන්න පුළුවන් ජීවිතේ. ඒ වගේම ඉවසීම යම්කට තියෙනවා නම් දරා ගැනීම මේ ජීවිතයේ තුලදීම ධ්‍යාන අභිඥා මගඵල උපදවන්න පුළුවන්. ඒ කාලේ අපේ රටේ ඔය සෑගිරිය කියන පර්වතේ පියංගු කියන ගල්ලෙනේ හිටියා ලෝමස නාග කියලා මහා ස්වාමින් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේ හිම වැටෙන කාලේ අතිසීත කාලයේ ලෝකාන්තරික නරකයේ සිහිපත් කරගෙන
කර්මස්ථානීය පුරුදු කරනවා භාවනාව වඩනවා. ඒ වගේම අවුව වැටෙනකොට මහා අවීචයේ තියෙන ගිනිදැල් සිහිපත් කරගෙන භාවනා කරනවා. ඉතින් ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරන ස්වාමීනි මේ සීතල තියෙන හෙවණ තියෙන තැනකට වැඩලා භාවනා කරගන්න කියලා. ඒ වෙලාවේ ලොකු ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ඇවැත්නි මා මෙතන වාඩි වුණේ උෂ්ණය නිසා සීතල නිසා දැනගෙනමයි. උෂ්ණය කියලා සීතල කියලා දැනගෙනමයි මම වාඩි වුණේ. හේතුව තමයි උන්වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනාව අනුස්මරණය කරනවා. මේ කුඩා සීතල, මේ හිමේ සීතල කුමක්ද ලෝකාන්තරික නිරේ වැටුණොතින් ඒ සීතලත් එක්ක. මේ අවුවේ රස්නිය මොකක්ද? අවීචි ගිනිදැල් අතර ගිහිල්ලා පිච්චෙන්න ඕන. ඒ නිසා මම මේ සීතල මේ උෂ්ණය ගණන් ගන්නෑ. මම භාවනා කරනවා, මම ඉවසනවා මේ දේ කියලා. හිතලා ඒ උතුමන් වහන්සේ භාවනා කරලා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. වත්තබ්බක නිග්‍රෝධ කියන සාමණේර ස්වාමීන් වහන්සේ සතියක් निराහාර විඳලා ඒ සතියෙන් පස්සේ වුණත් උපාධ්‍යාය ගුරු ස්වාමීන් වහන්සේට වත්පිළිවෙත් කළා. බුද්ධෝපස්ථාන කළා. ඒ වගේම ඔය ඒ කාලේ ගබරවාල කියන අංගනේ ස්වාමීන් වහන්සේලා 39ක් වස් සමාදන් වෙලා පොය දවසට ආර්ය වංශ ධර්මයේ දේශනා කරන එක දවසක් රාත්‍රී කාලේ බණ අසමින් හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙකුට සර්පයෙක් දෂ්ට කරනවා. ඒ වේදනාව එහෙම්මම දරාගෙන සර්පයා අල්ලලා මල්ලේ දමාගෙන වෙන කාටවත් මේ සර්පයා අනතුරක් කරයි කියලා ඒ අයවත් ආරක්ෂා කරගෙන සර්පයා දෂ්ට කරපු වේදනාවත් ඉවසගෙන ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරලා අනාගාමී ඵලයටපත් වුණා ධර්ම දේශනාව අවසන් වෙනකොට. ඒ නිසා එන්නේ බඳු ඉවසීමක් තබා ගත්තොත් විතරක් අපට දුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ නිසා අනුම් බැනුම් නින්දා මෙව චෝදනා අපහාස ලාභ අටලෝ දහම ජීවිතේට කවදාත් එනවා. ඒ නිසා මේ දේවල් ඉදිරියේ සැලෙන්නේ කම්පා වෙන්නේ නැතුව හොඳ හිතක් ඇති කරගෙන කරුණාබර හැඟීම් ඇති කරගෙන මෛත්‍රී සාගත කල්පනා ඇති කරගෙන ඔබ නොකිපී ඉවසා දරාගෙන ජීවත් වෙන්න. එමගින් ඔබට මහා පුදුම ගුණධර්ම සමුදායක් ඔබේ හදවතේ ඇති වේවි. එයම ඔබට ශාන්තමා නිවන් මඟ බවට පත් වෙනවා.